අද අපි යන්නේ කොහෙද? අපි බණ්ඩාරවැල යනවා. ගිහින් කියන්න. ළමයි මේ ඉන්නේ අමායා. අපි දෙන්නා කැම්පස් එකේ ඉඳලා තමා හවස 4ට වගේ තමා අපි දෙන්න යන්න පටන් ගත්තේ. මේ කොටුව බස් එකක් අරගෙන අපි යනවා දැන්. පිට කියන්නේ තව යාළුවෙක් හිටියා. යා එනකන් ඉතින් අපි පහමාර වගේ වෙනකම් බලන් හිටියා. ලං කරන්නට ඩෝනි. තාම අපි ඉන්නේ කොළඹ 7යි කාලේ තමයි මේ බස් එක යන්නේ. ඔයාලා අපි බහින්නේ 8ට යනවනේ. එකමාර දෙක වගේ වේ. Years later. අපි දැන් ඉන්නේ පාදුක්කේ. කියන්න මොකද මේ කියන්නේ? ටයර් දෙකේම හුලං ගිහින් තියෙන්නේ. අපි දැන් පාදුක්කේ ඉන්නේ තාම නතර කරගෙන. බස් එකක් නැහැ. ඇත්තටම කියන්න තියෙන්නේ මේ ඩ්‍රයිවර්ස්ලා. ඔව් පළවෙනි වතාව. මේ ඇත්තටම කියන්නේ මේ ඩ්‍රයිවර්ස්ලා මෙච්චර දුර ගමනක් ගිහින් ඇයි මේව බලන්නේ නැත්තේ? ඒ ඩ්‍රයිවර්ස්ලා මේ එන්න කලින් හරියට රෝද ටික චෙක් කරලා බලන්න. ඇත්ත. අපි යනවා කියන්නේ. බස් එක තමාරට දානවා කිව්වට බස් එක කොටුවෙන් එළියට දැම්මේ 8ට වගේ. එතකොට අපි පැයක් විතර තමයි බස් එකේ ගියේ. අපි දැනුයි බැස්සේ දැන් වෙලාව 3:22යි. ඉතුරු දෙක උදේට උදේ vlog එකකින් කියන්න. යාළුවෙක් ගෙදර ගියාට ඒ ගෙදර වීඩියෝස් අරගෙනත් නැහැ. අම්මාලා තාත්තලා අරගෙනත් නැහැ. යාළුවෝගේ වීඩියෝස් අරගෙනත් නැහැ. අපි කොහෙද යන්නේ අමායා? අපි උදේම නැගිට්ටා. කෑවා. යාළුවා එක්ක යන දිහාට අපි යනවා. ගිහින් බලමු කොහෙද යන්නේ කියලා. ඔන්න අපි ටවුන් එකට ආවා. බලන්නකෝ ලස්සන. දැන් අපි ඉන්නේ දියතලාවේ. පාර වීදුම නේද? පාර වීදුම අපේ කට්ටියක් ඉස්සරහින් යනවා. අපි තුන්දෙනා මෙතනින් යනවා. තව කට්ටියක් පිටිපස්සේ යනවා. අපි view point එකට ඇවිල්ලා. ඔන්න අපි ආවා. අපි ආවේ බණ්ඩාරවැල view point එකට. මෙතෙන්ට හරිම ලස්සනට පල්ලෙහා පේනවා.
මේ වගේ තැනකට ආවම තමයි හිතෙන්නේ මුළු ජීවිත කාලෙම මේ වගේ ලස්සන පරිසරයක ඉන්න තිබ්බනම් කියලා. අර ඈතින් පේන්නේ නයින් ආච් බ්‍රිජ් එක. අපි ඊළඟට යන්න එතෙන්ට. යන්න. නයින් ආච් බ්‍රිජ් එකට යන්න. කෝච්චියක් එන්න කලින් ඊළඟට අපි ආවේ හපුතලි ස්ටේෂන් එකට. අපි ට්‍රේන් එකේ යන්නේ. Say hi. Hi. Say hi. මෙතන කියන්නේ මොනවද නම් මතක නෑ. දැන් ටික කාලයකට කලින් අපි මේක ගියේ වොයිස් කරන්න පරක්කු වුණා. කම්මැලි වොයිස් කරන්න. මං ආස නෑ. බලන්නකො තේවතු පහු කරන් යදි තියෙන ලස්සන මේ ෆීලින් එක ගන්න නම් ට්‍රේන් එකේ යන්න ඕනේ. ඔන්න අපි සින්දුවකුත් කිව්වා. අපි කිව්වට අපි අහන් හිටියා විතරක්. කිව්වේ නෑ. මේ ඉන්නේ අපේ යාළුවෝ සෙට් එක. මෙතන ඉතින් ඔක්කොම කට්ටිය නෑ. ටික දිනකට ආයි කැම්පස් එකට යන්න උනා. ලෙක්චර්ස් වැඩිලා. අව්වයි ඔන්න අපි සමුගන්න යන්නේ අද අන්තිම දවස. ආයි බෝඩිමට. ආයිත් අපි බණ්ඩාරවෙල එනවා. දැනට ගිහිල්ලා එන්නම්.